පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම ගැන කනගාටුදායක පුවත ගැනයි දැන් අපි කියන්න යන්නේ. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇතැයි වතිකානුව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. බ්‍රොන්කයිට්ස් රෝග තත්ත්වයක් මත රෝමයේ ගිමිලි රෝහලට පසුගිය දවසක එතුමන් ඇතුළත් කළ අතර පසුව සුවය ලබා යළි පැමිණ ඊයේ වතිකානුවේ පැවති පාස්කු ඉරුදින ප්‍රධාන දේව මෙහෙයටද එතුමන් සහභාගී වුණා. පාප්තුමා කිහිප වරක්ම රෝහල්ගත කෙරුණ අතර ඊට ආසන්නතම හේතුවක් වී ඇත්තේ වයස අවුරුදු 21දී වෙනහළුවලින් කොටසක් ඉවත් කිරීම ඇතුළු සෞඛ්‍ය ගැටලු රැසක් පැවතීමයි. 1936 දෙසැම්බර් 17 වැනි දින ආජන්ටිනාවේ බියනෝස් අයර්සි එතුමන් උපත ලැබුවා. ඉතින් කොහොම හරි වතිකානු නිවේදනයට අනුව පාප් වහන්සේගේ දේහය අප්‍රේල් 22 සිට 24 දක්වා ශාන්ත පීතර බැසිලිකාවේ ප්‍රදර්ශනය කෙරෙනු ඇති අතර අප්‍රේල් 25 වන දින උන්වහන්සේගේ අවමංගල්‍ය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. කැතලික් සභාවේ චාරිත්‍රානුකූලව නව පාප්තුමෙකු තේරී පත්වීම සඳහා සන්ධිෂ්ඨානයක් පැවැත්විය යුතු අතර එය මැයි මුල් කාලයේ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කරනවා. පාස්කු ඉරිදා එතුමන්ගේ අවසන් මහජන පෙනී සිටීම අවස්ථාව තමයි මේ. ඉතින් මෙලෙස සමුගත් පාප් ෆ්‍රැන්සිස්තුමාට අපිත් සමාදානයේ සැතපේවායි ප්‍රාර්ථනා කරනවා. ඔයාලත් කමෙන්ට් එකක් දාගෙන යන්න ස්තුතියි.